බෝවන් ඔබේ ගෙදරන් නිතර අසනීප වෙන දරුවන් සිටිනවද? එහෙනම් ඔබත් මේ බෝධි පූජාව කර බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය පහන් 21ක්, පඳුරු 21ක්, බුලත් 21ක්, මල් මාලා 4ක්, මල් වර්ග 9ක්, පංචවර්ණ කොඩියක්, කපුරු, සුදු හඳුන්, පිනිලිය, සුවඳ පැන් කල 7ක්. පළමුව චෛත්‍යරාජයන් වහන්සේට මල් පැන් සුවඳුන් සියල්ල පූජා කර චෛත්‍ය වටා දකුණට 7 වරක් යන්න. එතන පුද පූජා පවත්වා තෙරුවන් වැඳ දෙවනුව බෝධීන් වහන්සේ උදෙසා මේ පූජාවන් පූජා තැන්පත් කරන්න. බෝධි පූජා අවසානයේ කර්ණීය ස්තෝත්‍රය 8 පිරිත සජ්ජායනා කර එම රෝගී අයට ආශිර්වාද කරන්න. 7ක් නොකඩවා මේ බෝධි පූජාව කළා ඔබටත් ගුණයක් තියෙනවා නම් මට ඒ ගැන කමෙන්ට් කරන්න. ඉදිරියට ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථකත්වය වෙනුවෙන් කරන්න බෝධි පූජාවක් ගේනවා. එතෙක් මාත් එක්ක රැඳී සිටින්න.